ආයිබුවන් කියලා පිළිගන්න ඔයාලව ස්කූල් of concept art වෙතට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ environment concept art course එක පිළිබඳව හඳුන්වා දීමේ වීඩියෝ එක වෙතට. ඉතින් අපි අද මේකෙන් කතා කරන්නේ environment concept art course එක තුල අඩංගු වෙලා තියෙන විෂය නිර්දේශය මොන වගේද කියලා බලා ගන්න. ඉතින් මේ පාඨමාලාව බිග්නර්ස්ලට හැදිච්ච පාඨමාලාවක්. ඒ කියන්නේ අපි මේක මුල ඉඳන්ම environment concept art එකක් කොහොමද අපි නිර්මාණය කරන්න කියන එක ගැන A to Z කතා කරනවා. ඉතින් දැන් අපි බලමු අපේ පාඨමාලාව තුර අන්තර්ගතය කොයි වගේද කියලා. අපි කෝස් එක තුලදී මෙන්න මේ වගේ දේවල් ටික කතා කරනවා. මොකද concept art එකක් කියන්නේ මොන වගේ දෙයක්ද? එතකොට අපිට ඒක භාවිතා කරන්න පුළුවන් දේවල් මොනවද? මොන වගේ ෆීල්ඩ් වලටද අපි මේක භාවිතා කරන්නේ? ඒ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඒ වගේම අපේ සම්පූර්ණ කෝස් එකම සිංහල මීඩියම් වලින් තියෙන්නේ. ඔයාලා හැමෝටම තේරුම් ගන්න පහසු භාෂාවෙන් තමයි මේ කෝස් එක හැදිලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා ඔයාලට හොඳින් මේක අවබෝධ කරගන්න හැකි වෙනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට අපි concept art කියන එකක් use කරන්නේ ගොඩක් වෙලාවට games වලට, film වලට, animation මේ වගේ දේවල් වලට concept art එකක් use කරනවා. ඉතින් මම කෝස් එක තුලදී මේ ගැන වැඩි දුරටත් කතා කරනවා. අද මම මේ කතා කරන දේවල් වලටත් අමතරව. ඉතින් මේ වගේ දේවල් වලදී අපිට වඩාත් වැදගත්ම දේ තමයි මේ environment එක නිර්මාණය කිරීම. ඒ කියන්නේ පරිසරය නිර්මාණය කිරීම. ඉතින් මේ පරිසරයක් නිර්මාණය කරනවා කියන්නේ concept art එකකින් අපි එළියට දෙන්නේ අපිට දෙන සංකල්පයක්. මොකක් හරි දෙයකට සංකල්ප කලාවක් තමයි environment concept art එකක් විදිහට අපි ලබා දෙන්නේ. ඉතින් මේකෙදි අපි කතා කරපු කාරණා පිළිබඳව අපි දැන් බලමු. ඉතින් මේ පාඨමාලාව සති 8ක ප්ලෑන් එකක් ඇතුව තමයි යන්නේ. ඉතින් මේ සති 8ක් වුණාට ගොඩක් වෙලාවට ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද අපිට කෝස් එක සතියකට කවර් කරන ප්‍රමාණය කවර් කරගන්න බැරි වුණොත් ඊට වඩා වැඩි කාලයක් යන්න වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරගන්න ඕන. ඉතින් අපි මේකේ පළවෙනි වීක් එකේදී කතා කරන දේවල් ගැන මම ඔයාලට දැන් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේ පළවෙනි වීක් එකේදී අපි මේ කතා කරනවා concept art ගැන අපි හඳුන්වා දීම අනිවාර්යයෙන්ම කරනවා. ඊට අමතරව අපි මේකෙදි වැඩිපුරම භාවිතා කරන්නේ Photoshop නිසා අපි Photoshop සහ ඊට අමතරව අපි යොදා ගන්න පුළුවන් tools වර්ග පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම Photoshop තුල අපි කොහොමද document එකක් හදා ගන්න හැටි, එතකොට අපේ layers කොහොමද ඒකට හදා ගන්න හැටි, brush කොහොමද හදා ගන්න හැටි, brush install කර ගන්න හැටි, brush එක අපි භාවිතා කරන්න කොහොමද, ඒ වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කතා කරනවා. ඒ කියන්නේ work space එක කොහොමද අපි හදාගන්නේ concept එකක් නිර්මාණය කරනකොට, ඒකට අවශ්‍ය කරන resolution ප්‍රමාණවල, ඒක sizes වර්ග මේ දේවල් ගැන හැමදේම ගැන කතා කරනවා. ඊට අමතරව අපිට දැන් Photoshop අපි භාවිතා කරනවා නම් අපිට මේකට digital drawing එකක් තමයි concept art එකක් කියන්නේ. ඉතින් digital drawing එකක් කරන්න අපිට උවමනා වෙන දේවල්, ඒ කියන්නේ අපිට hardware වර්ග තියෙනවා, එතකොට tablet වර්ග තියෙනවා. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒ දේවල් ගැන සම්පූර්ණයෙන් අපි කතා කරනවා. එතකොට ඒ වගේ මතක තියාගන්න ඕන මේ කෝස් එක තුලදී ඔයාලා දිගටම යන්න, ඔයාලගේ ෆීල්ඩ් එක දිගටම රැඳිලා ඉන්න නම් අනිවාර්යයෙන්ම ඩිජිටල් ඩ්‍රොවින් වලට සූටබල් වෙන ටැබ්ලට් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි පරිගණකයක් තියෙන්න ඕනේ. මේ දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේක නැතුව අපිට ගොඩක් අමාරුයි කරන්න. මොකද මවුස් එකකින් සාමාන්‍යයෙන් ඩ්‍රොවින් එකක් කරනවා කියන එක කරන්න අමාරු වැඩක්. කරන්න පුළුවන් බැරි නෑ. නමුත් ඒකට කාලය ගොඩක් ගත වෙනවා. එතකොට අපිට ඕන විදිහට රිසල්ට් එක එන්නේ නෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒ හින්දා ඩ්‍රොවින් ටැබ්ලට් එකක් හරි ඩ්‍රොවින් ඩිස්ප්ලේ එකක් හරි තිබීම අත්‍යවශ්‍ය දෙයක් කියලා ඔයාලා සඳහන් කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි අපි මේකෙදි කතා කරනවා කොහොමද concept art එකක් කියන එකක් හැදුනේ. එතකොට මේක මේ ෆීල්ඩ් එක කොහොමද ඩෙවලොප් වුනේ, මොන වගේ දේවල් වලටද මේක අපිට භාවිතා කරන්න පුළුවන්, මේවා සෙල් කරන්නේ කොහොමද, එතකොට concept artist කෙනෙක් වෙලා අපේ job එක අපේ permanent කරගන්න කොහොමද, මේ වගේ දේවල් ගැන concept art ගැන සම්පූර්ණයෙන් A to Z අපි ෆස්ට් වීක් එකේදී කතා කරනවා. ඉතින් ෆස්ට් වීක් එකේදී අපි මෙන්න මේවා ටික ගැන කතා කරනවා. ඔයාලට මේ ඩිස්ප්ලේ එකේ පේන අපේ සබ්ජෙක්ට් ටික Photoshop and tools ගැන, digital drawing tablets, එතන concept art evolution එක ගැන අපි කතා කරනවා. ඉතින් අර මම ඔයාලට කලින් කිව්වා වගේ ටැබ්ලට් එක්ක නැත්නම් ලැප්ටොප් ගැන කතා කරනකොට මෙන්න මේ වගේ කොහොමද අපිට ටූල් එකක්, ඒක ටැබ්ලට් එකක් අපි ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද පරිගණකයකට, එතකොට ඒකේ ඩ්‍රයිවර්ස් කොහොමද හරියට ඉන්ස්ටෝල් කරගන්නේ, ඒ වගේ පෙන් එකක් භාවිත කරලා කොහොමද හරියට අපි සාමාන්‍ය පැන්සලකින් කොලයක අදිනවා වගේ නෙමෙයි ටැබ්ලට් එකකින් අදිනවා කියන්නේ හාත්පසින් වෙනස් දෙයක්. එක්ස්පීරියන්ස් එකක් නැති දෙයක් කෙනෙකුට ඒක අලුත්ම දෙයක්.
ඒ හින්දා අපි සම්පූර්ණයෙන් කියලා දෙන කෝස් එකේදී කොහොමද අපි පෙන් එක අපි අල්ලන්න හැටි, එතකොට ඒක ලයින් ඩ්‍රොවින් කරන හැටි, ෂෝට් කට්ස් දාගන්න හැටි, මේ හැම දෙයක් ගැනම අපි අනිවාර්යෙන්ම කෝස් එකේදී කවර් කරනවා. ඒ වගේම තමයි අපි වීක් 2 එකේ ප්ලෑන් එක ගත්තොත් සාමාන්‍ය වීක් 2 එකේදී අපි කතා කරන්නේ අපි කොහොමද අයිඩියා එකක් ජෙනරේෂන් කරගන්න කියලා. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්න අපිට මොකක් හරි අදහසක් තියෙනවා, දැන් සංකල්පයක් ගැන, concept art එකක් ගැන අයිඩියා එකක් තියෙනවා. මේක ජෙනරේට් කරගන්නේ කොහොමද? ඒ ජෙනරේට් කරගන්න process එක කොහොමද යන්නේ? අපි references ගන්නෙ කොහොමද? ඒ කියන්නේ අපේ මොකක් හරි තියෙන අයිඩියා එකට අපි මොන වගේ දේවල් වලින්ද references ගන්නෙ? අන්න ඒ දේවල් ගැන කතා කරනවා. ඒවට මම ඔයාලට examples ලබා දෙනවා. මේ වගේ දේවල් වලින් තමයි අපි අයිඩියා ජෙනරේට් කරගන්නේ. ඒ වගේම references ලබා ගන්න හැටි ගැන අනිවාර්යෙන් කතා කරනවා. ඒ වගේම තමයි අපි කෙලිම අයිඩියා එක ආපුවාම ෆස්ට් ටයිම් අපි ස්කෙච් එක, ඒ කියන්නේ කටු සටහනක් ඇඳ ගන්නවා. මේ කටු සටහනට කියන්න අපි thumbnail sketching process එකක් කියලා. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා අපි කතා කරනවා. ඒ වගේ මේකදී අපිට සාමාන්‍යයෙන් අපේ display එකේ අපිට Photoshop මගින් ඇඳ ගන්න පුළුවන්, නැත්නම් අපිට drawing book එක ඇඳ ගන්න පුළුවන්, නැත්නම් කොලයක උනත් ඇඳ ගන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඒවා කොහොමද වෙන්නේ කියන එක අපි සම්පූර්ණ සවිස්තරාත්මකව කතා කරනවා. මොකද සංකල්පයක් නිර්මාණය වෙන්නේ අපගේ හිතේ. පළමුවෙන්ම අපගේ හිතේ. එතකොට අපිට ඒක කොහොමද අපි අවුට්පුට් එකක් විදිහට ජෙනරේට් කරගන්න කියන එක අපි මේකෙදි කතා කරනවා. එතකොට මේ thumbnail sketching එකක් කොහොමද කරගන්නේ? thumbnail sketching එකට අපේ ඔළුවේ තියෙන අයිඩියා එක කොහොමද sketch එකකට ගන්න කියන එක අපි කතා කරනවා. එතකොට ඒකෙදි ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන්. මේක තමයි මූලිකම දේ concept එකක් ජෙනරේට් කරගද්දී. ඒ හින්දා අපි කවර් කරනවා 2 weeks වලදී. සමහරට අපිට 2 weeks වල කවර් කරන්න බැරි තරම් ප්‍රමාණයක් මේකේ තියෙනවා. එහෙම බැරි වෙලා හරි අපිට 2 weeks වලදී මේක සම්පූර්ණ අපිට ලබා ඇති පැය දෙකක කාලයකදී අපිට මේ කවර් කරගන්න බැරි වුණොත් සමහරට පැය 3ක් විතර ගත වෙන්නත් ඉඩ තියෙනවා. ඒකත් මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අයිඩියා එක කොහොමද ජෙනරේට් කරගන්න කියනකොට අපේ අයිඩියාස් කොහොමද ජෙනරේට් කරගන්න අපිට උදව් වෙන දේවල් තියෙනවා. ඒක තමයි මේ වගේ වලට දැන් මේ ඩිස්ප්ලේ එකේ වෙන වගේ ආර්ට් බුක්ස් තියෙනවා. ඒ නිසා ආර්ටිස්ට් ස්ටේෂන් කියලා වෙනම වෙබ්සයිට් එකක් තියෙනවා. Behance තියෙනවා, Google තියෙනවා. මේ ඕන දෙයකදී අපිට අයිඩියාස් ජෙනරේට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අයිඩියා එකක් ආවොත් මේ කොහොමද අපි කරගන්න ඕන කියලා අපිට රෙෆරන්සස් බලන්න පුළුවන්. එතකොට අපිට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. දැන් මේ ආර්ට් බුක් ගැන අපි සම්පූර්ණයෙන් අපි කතා කරනවා ගොඩක් වෙලාවට. මම ඔයාලට ආර්ට් බුක්ස් පෙන්නනවා කොහොමද ආර්ට් බුක් හැදිලා තියෙන්නේ. අපි ආර්ට් බුක් වලින් කොහොමද අපි දේවල් ඉගෙන ගන්නේ. ඒ වගේ දේවල් ගැන සම්පූර්ණව කෙනා කියලා දෙනවා. ඒ වගේම මම ඔයාලත් එක්ක ආර්ට් බුක් ෂෙයා කරගන්නවා. එතකොට ඔයාලටත් පුළුවන් ඒව බලලා කොහොමද වර්ල්ඩ් වයිඩ් මේ concept art කියන ෆීල්ඩ් එක හැදිලා තියෙන්නේ. එතකොට world class තියෙනවා games, එතකොට movies වගේ දේවල් වලට මේ art book හැදිලා ඒව කොහොමද concept artist කරලා තියෙන්නේ කියන දේ ගැන අපි කතා කරනවා. අපි face to face කතා කරනවා අපි හැමෝම මේ කොහොමද හැදිලා තියෙන්නේ, අපි කොහොමද මේව කරගන්න කියලා. ඉතින් අපි මේ පාර්ට් එකේදී අපි අනිවාර්යයෙන්ම මේ ටික කවර් කරනවා. ඒ වගේම තමයි අපි week 3 එක වගේ යනකොට අපේ skill එක කොහොමද අපි up කරගන්න කියලා අපි අනිවාර්යයෙන්ම කතා කරනවා. මොකද ෆවුන්ඩමෙන්ටල්ස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. අපිට මේ concept art එකක් නිර්මාණය කරද්දී අපිට මේක rules තියෙනවා. අපි ඒ rules follow කරන්න ඕන. මොකද rules follow කරන්නේ නැතුව මේක හරියට කරන්න බෑ. කරන්න පුළුවන් බැරි නෑ. නමුත් අපි කරන process එකට තියෙන rules. ඒ concept art එක නිර්මාණය වෙන්න ඕනේ කොහොමද කියලා එකක් තියෙනවා. ඉතින් අපි මේ field එකේ දිගටම රැඳිලා ඉන්න නම් මේක අපේ job එක විදිහට, එතකොට අපේ මේක අපේ main income විදිහට හදාගන්නව නම් අපි අනිවාර්යයෙන් මේ ප්‍රින්සිපල්ස් ටික ෆලෝ කරන්න ඕන. ඉතින් මේකෙදි අපි කතා කරනවා කොහොමද view එකක් හදාගන්න හැටි. එතකොට මේ අපි ප්‍රින්සිපල්ස් අපි කතා කරනවා rules of third, එතකොට leading lines වගේ negative space එක කොහොමද balance කරගන්නේ. එතකොට focal point එක හදාගන්නේ කොහොමද. එතකොට perspective විදියට කොහොමද අපි මේ view එක හදාගන්නේ. මේ වගේ දේවල් ගැන කතා කරනවා. අපි කොහොමත් එතකොට ඔයාලට මේක example එක තමයි කතා කරන්නේ. example එක කොහොමද මේක අපි හදාගන්නේ. එතකොට අපේ මේ principles ටිකට මම හැම එකක්ම ඔයාලට කියලා දෙන්නේ examples එක. එතකොට ඔයාලට හොඳට idea එකක් ඔලුවට එනවා කොහොමද දැන් අපි rule of third කියපුවම එකපාරටම ඔලුවට එන්නේ කාටවත් එන්නේ නැති වෙයි. එතකොට අපි ඒකට example වලට පෙන්නනවා මෙන්න මේකයි rule of third කියන්නේ. එතකොට leading lines කියන්නේ මෙන්න මේක, negative space එක කියන්නේ මේක. මේ වගේ දේවල් වලින් කොහොමද අපි හදන art එකක් ලස්සන කරගන්නේ සහ creative කරගන්නේ කොහොමද කියන එක අපි මේ core skills කියන පාත් එකේදී අපි කතා කරනවා. ඒ වගේම තමයි අපි week 4 වගේ යනකොට අපි color and mood කියන එක ගැන කතා කරන්න ඕනේ. මේ color and mood කියන එක concept art වලදී තියෙන්න ඕන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්.
මොකද සියලුම දේවල් සිද්ධ වෙන්නේ මේ කලර් ඇන්ඩ් මූඩ් එකත් එක්ක. මේකෙද අපි කතා කරනවා අනිවාර්යයෙන්ම කලර් තියරි ෆවුන්ඩමෙන්ටල් කතා කරනවා. මොකද මේ කලර් තියරිස් තියෙන්න ඕනේ අපි කන්සෙප්ට් ආර්ට් එකක් ක්‍රියේට් කරන්න. මොකද කලර් වලින් තමයි සම්පූර්ණයෙන්ම අපේ ඩිසයින් එක අපේ ආර්ට් එක මොන වගේ දෙයක්ද මේකෙන් කියවෙන්නේ කියන එක තීරණය වෙන්නේ. එතකොට ඒකදී අපිට දැන් ඔය සීසනල් වයිස් අපිට කතා කරන්න පුළුවන්. මොකද සම්පූර්ණයෙන් සමහර ආර්ට් වල අපිට රික්වෙස්ට් එනකොට එක සීසනල් වලට අපිට රික්වෙස්ට් කරලා එනවා. හිතන්න අපි ෆෝලින් සීසන් එකට වගේ නැත්තම් මෙතකොට ක්‍රිස්මස් සීසන් ඒ වගේ නැත්නම් හොලිඩේස් ඒ වගේ දේවල් එන්න පුළුවන්. ඒවට කොහොමද වෙන වෙනම අපි කලර්ස් තෝරගන්නේ සහ පරිසරය ඒකට අදාළව කොහොමද මේ නිර්මාණය කරන්න කියලා කතා කරනවා. ඒ කියන්නේ සමයකට සහ ස්ප්‍රින්ග් එකට මොන විදිහකටද හැදෙන්නේ, එතකොට වින්ටර් එකට කොයි විදිහට හැදෙන්නේ. අන්න ඒ විදිහට අපි කතා කරනවා. දැන් හිතමු අපි ගසක් අපි නිර්මාණය කරනවා නම් ගහ කොහොමද සමයකට කොහොමද නිර්මාණය වෙන්නේ, ස්ප්‍රින් එකේදී කොහොමද නිර්මාණය වෙන්නේ, එතකොට වින්ටර් එකේදී ගහ කොහොමද හැරිගැස් වෙන්නේ. අන්න ඒ වගේ දේවල් ගැනත් කතා කරනවා. ඒට අමතරව මේ වර්ම් කලර්ස් ගැන සහ කූල් කලර්ස් ගැන කතා කරන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කන්සෙප්ට් ආර්ට් එකේ තියෙන්න ඕන දෙයක්. මොකද මේකදී අපිට කන්සෙප්ට් ආර්ට් එක සක්සස් වෙන්න නම් මේ කලර් පැලට්ස් කියන දේවල් අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකත් එක්ක මේන්ලි බද්ධ වෙලා තියෙන දෙකක් තමයි මේ කලර්ස් කියන දේ කන්සෙප්ට් ආර්ට් එකත් එක්ක. ඊට අමතරව අපි next week එකේදී කතා කරනවා අපිට කොහොමද ඇටොස්ෆියර් එක හදාගන්න කියලා. ඒ කියන්නේ අපිට මේක පාරිසරික තත්ත්වයන් අපිට හදාගන්න ඕන. මොකද අපි environment concept art මේ course එක. ඒක environment එකේදී අපිට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි මේ light source කොහොමද ගන්න කියලා. කියන්නේ shadow and lighting කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. shadow and lighting කොහොමද හදාගන්නේ? එතකොට ඊට අමතරව ඒකදී අපිට color and mood එක කොහොමද තියාගන්නේ? environmental එකේදී අපි කොහොමද story එකක් හදාගන්නේ? ඒ කියන්නේ අපි පෙන්නන අපි හදන art එක තනිකර story model එකක් වෙන්න ඕන. concept art එක කියන්නේ story එකක්. එතකොට අපි ඒකෙන් කතාවක් කියන්න ඕන. මොන වගේ දෙයක්ද මෙතන අඩංගු වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒකදී අපි ඔයාලට මේ දැන් මේ පේන වගේ මේ example image එකක් අරන් තියෙන්නේ. මේ example image එකට ඔයාලට පේනවා ඇති මේ light rays එතකොට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතන fog එකක් තියෙනවා. අපිට මේක depth එක තියෙනවා. depth and field එක තියෙනවා අපිට image එකේදී. ඒ කියන්නේ අපි ළඟ තියෙන ඒවා අඳුරු විදිහකට සමහර වෙලාවට පේනවා. ඊට පස්සේ ඒ හරි shadows ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරි shadows. එතකොට මේ හරි හොඳට lighting. අන්න ඒ වගේ දේවල් කොහොමද අපි ඩිජිටල් පේන්ටින් එකේදී කොහොමද හදාගන්නේ? එතකොට ඒ වගේ දේවල් ගැන අපි මේ පාත් එකේදී කතා කරනවා. ඒ හින්දා ඔයාලට මේ හරිය වෙනකොට හොඳ දැනුමක් තියෙනවා කන්සෙප්ට් ආර්ට් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. අපි තාම මේ මුලදිම අපිට කන්සෙප්ට් ආර්ට් ක්‍රියේට් කරගන්න ඕන මූලික දැනුම තමයි මේ ලබා ගන්න. අපි එකපාරටම කෝස් එකේදී එකපාරටම පණින්නේ නැහැ කෙලිම ඩිජිටල් ආර්ට් කියන පැත්තට. අපි සම්පූර්ණයෙන්ම මුල ඉඳන්ම A to Z යනකොට මේ ටික කවර් කරගෙන තමයි අපි ඩිජිටල් ආර්ට් එක ක්‍රියේට් කරගන්න තැනට යන්නේ. මොකද එහෙම ගියාම තමයි ඔයාලට හරි පාත්වේ එක ඔයාලගේ ඔළුවට යන්නේ. ඒ කියන්නේ අපි එහෙම මෙහෙන් අතපත ගාලා අපි කෝස් එක කරන්නේ නැහැ. එතකොට අපි ඒකට යන ප්ලෑන් එක තමයි මම ඔයාලට මේ කියලා දෙන්නේ. මොකද මේ විදිහට අපි ප්ලෑන් එකට අනුව අපේ පාත්වේ එක ගියොත් තමයි ඔයාලට සක්සස් කන්සෙප්ට් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි week 6 වගේ යනකොට අපි ආර්ට් ක්‍රියේට් කරන්න ගන්නවා. එතකොට මේ වෙනකොට ඔයාලට මතක ඇති මම අර කලින් කිව්වා අපි ස්කෙච් එකක් නිර්මාණය කරනවා කියලා. අන්නේ ස්කෙච් එක අපි කොහොමද වැඩි දියුණු කරගන්න කියලා තමයි මේ හරියට අපි කතා කරන්නේ. එතකොට කොහොමද අපි මේක ටෙක්ස්චර් ඇඩ් කරගන්න කියලා අපි කතා කරනවා. අපි මොන වගේ දේවල්ද අපි ඉමේජ් එකකට අපි ඇඩ් කරගන්න පුළුවන් දේවල්. එතකොට දැන් අපි හදපු ස්කෙච් එක කොහොමද අපි මොඩිෆයි කරගන්නේ? එතකොට මොන වගේ ටෙක්නික්ද අපි ඒකට යූස් කරන්නේ? එතකොට අපි යොදා ගන්න ඕන මෙතඩ්ස් තියෙනවා. ඊට පස්සේ අපි එන්වයරන්මන්ට් එකක් නිර්මාණය කරනකොට දැන් ඔයාලට පේනවා ඇති මේ එක්සැම්පල් ඉමේජ් එකේ වගේ මේ එක්සැම්පල් එකේ ඉමේජ් එකේදී වගේ දැන් මේකේ බලන්නකො මේක දැන් පරණ බලකොටුවක් වගේ නැත්නම් පරණ ටෙම්පල් එකක් වගේ දෙයක්. එතකොට මේකේ තෝරාගෙන දේවල් තියෙනවා. මේකේ ලොකු ගහක් තියෙනවා බිල්ඩින් එකත් එක්ක වහගෙන මුල් ගිහිල්ලා ඔයාලට දැක්ක ගාම හිතෙනවා මේක නිකන් පරණ මොඩල් එකක් කියලා. දැන් ඔයාලට ගේම් එකක් ගැන කතා කරොත් ඔයාලට දැන් Tomb Raider වගේ ගේම් එකක් ගත්තොත් ඔයාලට පේනවා ඇති ඔයාලට මතක ඇති ගහලා තියෙන ප්ලේ කරලා තියෙන කෙනෙක් නම් මේ වගේ සීනරිස් ගොඩක් තියෙනවා. එතකොට මේ සේරම කන්සෙප්ට් එකක් අනුව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට the concept artist ගේ ආටිස්ට් කෙනෙකුට තියෙන මේ ජොබ් රෝල් එක තමයි මේ වගේ සීන් එකක් අපිට අපේ ප්‍රොඩක්ෂන් ටීම් වලට ඕනොත් අපි ඒ වගේ දෙයක් අපි කන්සෙප්ට් එකක් විදිහට ක්‍රියේට් කරලා දෙන්න ඕන. මෙන්න මේ විදිහට තමයි මෙතන සීන් එක වෙන්න ඕන කියලා. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට ඔයාලට කිව්වේ.
ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි මේ හරිදි වෙන්නේ. දැන් අපි මේ හරිදි උතර අපි අපේ ඩීටේල් දාලා අපි කොහොමද එන්වයරන්මන්ට් එක මොඩිෆයි කරලා අපි ගන්න කියන එක තමයි අපි මේ වීක් එක වෙනකොට කතා කරන්නේ. ගොඩක් වෙලාවට මේ වීක් එකෙද්දී ඔයාලට සම්පූර්ණ කන්සෙප්ට් ආර්ට් එකක් අපි කොහොමද එන්ට වෙන්නේ කියන එක සම්පූර්ණ මේ වෙනකොට ඔයාලට දැනුම තියෙනවා. දැන් අපි පටන් ගන්න තියෙන්නේ ක්‍රියේට් කරන්න. අපි කොහොමද ඩිජිටල් ආර්ට් එකක් විදිහට කන්සෙප්ට් ආර්ට් එක අපි ඩෙවලොප් කරගන්නේ කියලා මේ වෙද්දි කතා කරනවා. ඒ වගේම තමයි අපි මේ වගේ කාර්යයක් වෙනකොට අපි කතා කරනවා කොහොමද රියලිස්ටික් විදිහට ටෙක්ස්චර් යූස් කරන්නේ අපි ඉලස්ට්‍රේෂන් එකට. ඒ කියන්නේ අපි ඩිජිටල් ආර්ට් එකට කොහොමද අපි එක එක ටෙක්ස්චර් යූස් කරන්නේ. ඒතර ඒ වයින් අපේ නිර්මාණය කොහොමද ක්ලියර් කරගන්නේ සහ අපි පේන්ටිං කරගන්න ටෙක්නික් වගේ දේවල් මේ හරිය වෙනකොට අපි කතා කරනවා. ඊට පස්සේ ඇඩ්වාන්ස් ටෙක්නික් ගැන කතා කරනකොට අපි ඊට පස්සේ අපි කතා කරන දෙයක් තමයි මැට් පේන්ටිං සහ ෆොටෝ බැෂින් කියන්නේ. මේ මැට් පේන්ටිං කියන එක අපිට මේ කන්සෙප්ට් ආර්ට් එකත් එක්ක බැඳිච්චම දෙයක්. මොකද සාඩ්‍ය කන්සෙප්ට් ආර්ට් එකක් කියන්නේ 100% ඩිජිටල් ආර්ට් එකක් නෙමෙයි, ඩිජිටල් පේන්ටිං එකක් නෙමෙයි. මේක අපි මැට් පේන්ටිං සහ ෆොටෝ බැෂින් කියන ටෙක්නික් දෙකම එකට කම්බයින් කරලා, එතකොට මැට් පේන්ටිං, ෆොටෝ බැෂින්, ඩිජිටල් ආර්ට් කියන තුනක්ම කම්බයින් කරලා තමයි මේ කන්සෙප්ට් ආර්ට් එකක් කියන එක නිර්මාණය වෙන්නේ. ඉතින් මේ මැට් පේන්ටිං එකයි ෆොටෝ බැෂින් කියන ටෙක්නික් එකයි යූස් කරන්නේ ගොඩක් වෙලාවටම අපේ වර්ක් ෆ්ලෝ එක ස්පීඩ් කරගන්න. ඒට වගේ තම මේක අපේ විචුවල් එක ගොඩක් ඉම්පරු කරගන්න පුළුවන් අපිට මේ ආට් එක ලස්සන කරගන්න පුළුවන්, රියලිස්ටික් විදිහට හදාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටික මේකේ කතා කරනවා. අපි කොහොමද ඒතකොට ඩිජිටල් පේන්ටිං ටෙක්නික් වලට කොහොමද මේ අපි රියලිස්ටික් විදිහට එන්වයරන්මන්ට් එක හදාගන්නේ. එතකොට මේ මැට් පේන්ටිං භාවිතා කරලා කොහොමද එක එක ඉමේජස් අපි තෝරගන්නේ, අපිට මේ ඩිජිටල් පේන්ටිං එකට ගන්න කොහොමද. ඉතින් ඒවා කොහොමද අපිට ෆිල්ම්, ටෙලිවිෂන් ප්‍රෝග්‍රෑම් වලට, වීඩියෝ ගේම්ස් වලට කොහොමද යූස් කරන්නේ කියන එක මැට් පේන්ටිං කියන සබ්ජෙක්ට් එකේදී කතා කරනවා. ඒ වගේම තමයි ෆොටෝ බැෂින් කියන එකේදී අපි ෆොටෝ බැෂින් කියන්නේ ගොඩක් වෙලාවට ඔය අපිට ඇත්ත ලෝකේ තියෙන දේවල් අපි නිර්මාණ වලට ගන්නවා, ඉමේජස් වගේ දේවල්. ඒ ඉමේජස් කොහොමද තෝරගන්නේ කියන එක අපි කතා කරනවා. ඊට අමතරව අපිට මේ ප්‍රොසෙස් එකේදී අපිට AI උනත් භාවිත කරන්න පුළුවන්. AI කොහොමද භාවිත කරන්න කියලාත් අපි කතා කරනවා මේ ෆොටෝ බැෂින් කියන එකේදී. මොකද ඒකත් අපිට දැන් කාලේ අපි නව ප්‍රවණතාවයක් තියෙනවා AI ෆොටෝ බැෂින් ටෙක්නික් එකට යූස් කරනවා. අපි ඒ ගැන ෆලෝ කරමු. ෆොටෝෂොප් එකත් එක්ක අපි වැඩ කරද්දී කොහොමද ලේසියෙන්ම ෆොටෝ බැෂින් සහ මැට් පේන්ටිං, ඩිජිටල් පේන්ටිං මේ තුනම එකට එක්කහුව වෙලා මේ කන්සෙප්ට් ආර්ට් එකක් ඩෙවලොප් කරන්න කොහොමද කියලා අපි කතා කරමු. ඒ වගේම තමයි මේ වෙලාවේදී අපි දැන් ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් ඔයාලට අනිවාර්යයෙන් වෙනවා. මේ ෆයිල් ප්‍රොජෙක්ට් එක අපිට මේ ප්‍රොජෙක්ට් ගැන කතා කරනකොට ඔයාලට මේ හැම වීක් එකේදීම ඔයාලට කරන්න වැඩක් තියෙනවා. ඔයාලට හෝම්වර්ක් එකක් ලැබෙනවා කරන්න. මොකද ඒක අනිවාර්යයෙන්ම තියෙනවනේ. එතකොට තමයි ඔයාලගේ ඔයාලට ප්‍රැක්ටිස් වෙන්නේ. මොකද ගෙදර ඉඳන් කාස් ඩේ එකට විතරක් මේකට ඉන්වෝල්ව් වෙලා හරියන්නේ නැහැ. ඔයාලා දවස ගන්න ප්‍රැක්ටිස් කරන්න ඕන. ඉතින් අපි ඒ ප්‍රැක්ටිස් කරන වෙනම අපිට සෙක්ෂන් එකක් තියෙනවා. එතකොට මේ ඒකදී ඔයාලට හම්බ වෙන ප්‍රොජෙක්ට්ස් කරන්න පර්සනල් ප්‍රොජෙක්ට් තියෙනවා. ඊට අමතරව ඔයාලට පොට්ෆෝලියෝ එක කොහොමද බිල්ඩ් කරන්නේ? ඒ කියන්නේ ඔයාලා කරන ආර්ට් වර්ක්, එතකොට ඔයාලා කරන ඉලස්ට්‍රේෂන්, ඒ වගේ දේවල් කොහොමද අපි ප්‍රසන්ටේෂන් කරන්නේ? ඒ වගේ දේවල් ගැන කතා කරනවා. එතකොට දැන් මේ වෙනකොට ඔයාලා ෆයිනල් ප්‍රොජෙක්ට් එකට සම්පූර්ණ දේවල් සූදානම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ෆයිනල් ප්‍රොජෙක්ට් එකට දක්වාම ඔයාලට යන්න ඔයාලගේ දැනුම වැඩි දියුණු කරගෙන තියෙන්නේ. ඔයාලගේ ස්කිල් එක අප් කරගෙන තියෙන්නේ. එතකොට මේ ඔයාලට මේ විදිහම ෆයිනල් ප්‍රොජෙක්ට් එකක් දෙනවා. කොහොමද කියලා මේක මැසිව් ප්‍රොජෙක්ට් එකක් අනිවාර්යයෙන්ම. එතකොට මේ ඒක ඔයාලෙන් සක්සස් වුණාම ඔයාලට පෝර්ට්ෆෝලියෝ එක බිල්ඩ් කරගන්න පුළුවන්. ඒක අපි ඒකට අපි යොදා ගන්න මොන වගේ ප්ලැට්ෆෝම්ද කියලා අපි කතා කරනවා. ගොඩක් වෙලාවට ආර්ටිස්ට් ස්ටේෂන් තමයි අපි ෆලෝ කරන්නේ අපේ ප්‍රසන්ටේෂන්. ඒ කියන්නේ අපි කරන වැඩ අපි මිනිස්සුන්ට පෙන්වන්න, අපේ කස්ටමර්ස්ලාට පෙන්වන්න අපි භාවිත කරන ප්ලැට්ෆෝම් එකක් තමයි ආර්ට් ස්ටේෂන් කියන්නේ. ඉතින් ආර්ට් ස්ටේෂන් අපේ ආර්ට් ස්ටේෂන් එකේ අපි කොහොමද account එකක් හදන්නේ, එතකොට අපි කොහොමද අපි image එකක් අපි අප්ලෝඩ් කරන්නේ සහ ඒ දේවල් ගැන අපි කතා කරනවා. ඒ ගැනත් මම ඔයාලට අනිවාර්ය විස්තර කියලා දෙනවා කොහොමද අපි පෝර්ට්ෆෝලියෝ එක හදාගන්නේ. ඊට පස්සේ ඒකට අපි කොහොමද ඩීටේල්ස් ඇඩ් කරන්නේ, කස්ටමර්ස්ලා ගෙන්න ගන්න කොහොමද, යන්නේ වගේ දේවල් ගැන කතා කරනවා. ඉතින් ෆයිනල් ප්‍රොජෙක්ට් එක ගැන කියනවා අනිවාර්යයෙන්ම ෆයිනල් ප්‍රොජෙක්ට් එක වෙනකොට ඔයාලගේ සම්පූර්ණ කන්සෙප්ට් ආර්ට් එක නිර්මාණය කරන්න ඕන දැනුම ලැබිලා තියෙන්නේ වෙනකොට. එතකොට ඒ වෙනකොට ඔයාලා ෆයිනල් ප්‍රොජෙක්ට් එක වෙනකොට ඊට කලින් තව ප්‍රොජෙක්ට් 6-7ක්ම ඉවර වෙලාමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් හැම වීක් එකකදීම ඔයාලට ප්‍රොජෙක්ට් එකක් හෝ දෙකක් අනිවාර්යයෙන්ම ලැබෙනවා හෝම්වර්ක් විදියට ගෙදරදී කරන්න.
ඒවගේම තමයි දැන් අපි කන්සෙප්ටාට් එකක් කරලා අපි කොහොම දෙකින් සල්ලි හොයන්නේ ඒගන්නේ අපි මේක එක අපි සෙල්ලින් කරන්න ඕන නැත්තන් අපි මොකර ෆලට්ෆෝර්ම් එක අපිට අපේ සේවාව කරන්න ඕනේ මේ මෝන වගේ දෙයකින්ද අපි කොහොමද සල්ලි හොයන්නේ කන්සෙප්ට් එකක් නිර්මාණය කරලා කන්සෙප්ට් එකක් විකුණලා අපි කොහොමද සල්ලි හොයන්නේ කියන එක ගැන කතා කරනවා. ඒතර මෙතනදී අපි ෆ්‍රීලාන්සින් විදිහට අපි Fiverr නැත්නම් Upwork තුල වැඩ කරන්නේ කොහොමද? තව ප්ලැට්ෆෝම් ඕන තරම් තියෙනවා. අපිට අපේ ආර්ට්වර්ක් සෙල් කරගන්න ඕන තරම් ප්ලැට්ෆෝම් තියෙනවා. මේව ගැන කතා කරලා මේවා account හදලා ගන්න එක කතා කරනවා. ඉතින් මේ හරිය වෙනකොට ඔයාලගේ සම්පූර්ණයෙන්ම ඔයාලගේ ආර්ට් එකක් සෙලින් කරගෙන ඔයාලට සල්ලි උපයන්න පුළුවන් ක්‍රම කීපයක් අපි කතා කරනවා. ඉතින් මේ සම්පූර්ණ කෝස් එක සති 8කට තම ප්ලෑන් කරලා තියෙන්නේ. සති 8කට ප්ලෑන් කරාට මේක සති 8කට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕන. මොකද අපි මීට කලින් තිබ්බ කෝස් වලදීත් අපි සති 8කට ප්ලෑන් කරාට සමහර ඒවා සති 10 12 ගියපු ඒවාත් තියෙනවා. ඒවට අපි සම්පූර්ණ මේ කෝස් එකේ ෆී එකයි කරන්නේ සති 8කට. ඒ කියන්නේ මාස 2කට. මේ සම්පූර්ණ කෝස් ෆී එක අපි 5000යි වෙන්නේ. ඉතින් මේක ඇත්තටම දැන් කාලේ හැටියට කෝස් එක ඉතාම අඩු ප්‍රමාණයක්. මම හිතනවා ඔයාලට ඒක දැරි හැකි මිලකට තියෙනවා කියලා. ඒ වගේ තමයි ඔයාලා මේ කෝස් එක ඉවර වෙනකොට ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගේ අතින් පර්සනල් ආර්ට් පීසස්, ඒ කියන්නේ පර්සනල් ආර්ට් වර්ක් හැදෙනවා සාමාන්‍යයෙන් 7ක් 8ක් වගේ ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. ඒ වගේම ෆයිල් ප්‍රොජෙක්ට් එකක් හැදෙනවා. එතකොට පර්සනල් පෝර්ට්ෆෝලියෝ එක අපි ආර්ටිස්ට් ස්ටේෂන් එකේ හදනවා නැත්නම් Behance හරි ওই දෙක එකක්. ගොඩක් වෙලාවට ආර්ටිස්ට් ස්ටේෂන් තමයි අපි තෝරගන්නේ. මොකද ආර්ටිස්ට් කෙනෙක් විදිහට කන්සෙප්ට් ආර්ටිස්ට් කෙනෙක් විදිහට අපි ආර්ටිස්ට් ස්ටේෂන් එකත් එක්ක තමයි ගොඩක් වෙලාවට ජොයින් වෙලා ඉන්නේ. ඉතින් මේ කෝස් එකේදී ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනවා Photoshop වලදී අපි කන්සෙප්ට් ආර්ටිස්ට්ලා යූස් කරන brushes, ඒ වගේම stock images. දැන් අපි matte painting ගැන කතා කරා. ෆොටෝ මැෂින් වගේ ටෙක්නික් වලට stock images අපිට මේ යූස් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කොහොමද යූස් කරන්න කියලා ඉතින් ඒවගේ අපි ෆ්‍රී හම්බෙනවලට ම ෆ්‍රී ලබා දෙනවා අනිවාර්ම අපේ පාටමාලාවත් එකතු වෙන හැමෝටම. ඒවගේම තමයි ඔයාලගේ ලයිෆ් ටයිම් එක දක්වාම ඔයාලට ගයිඩින් එක හම්බෙනවා. ඒ කියන්නේ අපේ කෝස් එක අවසන් වුණත් ඔයාලට ඕන වෙලාවක මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට ගැටලුවක් ඇති වෙන තැනක හෝ නැත්නම් ඕනම තැනකදී මේ පාඨමාලා පිළිබඳව අපි ඉගෙන ගත්ත ඕනම දෙයක් ගැන මගේ විමසන්න පුළුවන්. ඒකවත් ලයිෆ් ටයිම් ලැබෙන පහසුකම. ඉතින් මම දැන් මම ගැන කතා කරන්න. මම කන්සෙප්ට් ආර්ටිස්ට් කෙනෙක් විදිහට දැන් අවුරුදු 10කට වැඩි කාලයක් මම වැඩ කරනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මම ප්ලැට්ෆෝම් වල වැඩ කරනවා. Fiverr, Upwork වගේ දේවල් වල සහ ඊට අමතරව Kworks තියෙනවා. ඊට පස්සේ තව ගොඩක් ප්ලැට්ෆෝම්ස් තියෙනවා. අපි ඒ වගේ කෝස් එකේ යනකොට කතා කරමු. ඉතින් මේක තමයි දැන් මගේ විදිහට ගත්තොත් මගේ මේන්ලි ජොබ් එක කන්සෙප්ට් ආර්ටිස්ට් කෙනෙක්. ඉතින් මම දැන් ඔයාලට පේනනම් මම කරපු සමහර පොඩි ඉමේජස් කන්සෙප්ට් ආර්ට් දෙක තුනක්. ඒ වගේම මගේ කස්ටමර්ස්ලාගෙන් මට ලැබෙන ෆීඩ්බැක් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේ මම නිර්මාණය කරපු ඩිජිටල් පේන්ටිං වලදී නිර්මාණය කරපු එන්වයරන්මන්ට් කන්සෙප්ට් ආර්ට්. මේ එන්වයරන්මන්ට් කන්සෙප්ට් ආර්ට් කියනකොට පරිසරය විතරක් නෙමෙයි. ඔයාලට මේ වගේ පේනා වගේ මේ වගේ ක්‍රියේචර්ස්ලා එතකොට කැරක්ටර්ස් කොහොමද ඩ්‍රෝ කරන්න කියලා අපි ඒකෙත් දැනුම ලබා දෙනවා. ඔයාලට මතක් කරන්න ඕන මේක එන්වයරන්මන්ට් කෝස් එකක්. ඒ කියන්නේ එන්වයරන්මන්ට් එක නිර්මාණය කරන්න ගන්න හැටි තමයි සම්පූර්ණයෙන් අපි කියලා දෙන්නේ. ඒකටත් එක්ක අපි බෝනස් එකක් විදිහට තමයි මේ ක්‍රියේචර්ස්ලා එතකොට තමයි ඔබ්ජෙක්ට් විදිහට අපි කැරක්ටර්ස් හදාගන්න කොහොමද කියන එක ගැන කතා කරනවා. ඒ වගේම තමයි මේ වගේ ස්පේස්ෂිප් වගේ දේවල් අපි එන්වයරන්මන්ට් නිර්මාණය කරද්දී ඕන වෙනවා. කොහොමද ඒකට අපිට අයිඩියා ජෙනරේට් කරගන්නේ? එතකොට කොහොමද අපි ඒක හදාගන්නේ කියන එක අපි මේ වගේ අපි කියලා දෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කස්ටමර්ස්ලා මට දුන්න ෆීඩ්බැක්. ඒ වගේ මේ Fiverr තුලදී මම සේවය සපයපු කස්ටමර් කෙනෙක්. ඉතින් අද මම මේ කෙටි වීඩියෝ එකෙන් ඔයාලට අරන් ආවේ අපේ කෝස් එකේ එන්වයරන්මන්ට් අපි ඩෙවලොප් කරන එන්වයරන්මන්ට් කන්සෙප්ට් ආර්ට් කෝස් එකේ හැඳුන්වා දීමක් ඔයාලට මේ කරලා දුන්නා. අපි මොනවද සිලබස් එකේදී අපි කවර් කරන්න කියන එක. ඉතින් ඕනම ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම WhatsApp නම්බරේ ඔස්සේ මාව සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි වැඩි විස්තර මම WhatsApp එකට දානවා. WhatsApp group එකට මම share කරගන්නවා. ඒක හරහා ඕනම ගැටලුවක් තිබ්බොත් මා හා සම්බන්ධ වෙන්න. එහෙනම් අපි ළඟදී ඉක්මනින් හම්බෙමු. කෝස් එක පටන් ගන්න දවස ඒ වගේම වෙලාව අපි සේරම දේවල් WhatsApp group එක හරහා share කරගන්නවා. එහෙනම් අපි ඉක්මනින් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක් වේවා.